රචින හෙළ නිලි පුරාවෘත්තය කියවීම. රජින හෙළ නිලි පුරාවෘත්තය කියවීමේ තවත් අදියරක තමයි අපි මේ වෙනකොට ඉන්නේ. ඉතින් අපිත් එක්ක මේ වෙනකොට මාළනීට ආදරය කරන මාළනී ෆොන්සේකාගේ ප්‍රේක්ෂක පිරිසක් ඒ වගේම විශාල රසික පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ විශේෂ අදියර ගැන මතක් කරනවා නම් ඇයට ආදරය කරන, ඇය ගැන කතා කරන්න කැමති වගේම ඇගේ පුරාවෘත්තය කියවන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සිනමා ශාස්ත්‍රයේම දැවැන්ත පිරිසක්. ඉතින් අද කවුද කිරින්ද අපිත් එක්ක එකතු වෙන්නේ? ඔව් කොහෙනි කිව්වා වගේම රටක් වෙනුවෙන් ඒ වගේම ජනතාව වෙනුවෙන් මහඟු සේවයක් කරපු පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ කෙනාව අගය කරන්න පුළුවන්, ඒ කෙනාට වටිනාකම ලබා දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි, කියන්නේ වටිනාකම ලබා දෙද්දී ඒක දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි ඒ පුද්ගලයා ජීවමානව ඉන්නකොට ලබා දෙන වටිනාකම. ඒක ඒ කෙනාට ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසාම තමයි පොප්කෝර්න් නාලිකාව මේ ව්‍යාපෘතිය අග්‍රගණ්‍ය සිනමා වේදිනිය ආචාර්ය මාළනී ෆොන්සේකා කියවීම, මේ ජීවමාන පුරාවෘත්තිය කියවීම, ඇය ජීවමාන විදිද්දී මේ වටිනාකම හරි විදිහට හැම වටිනාකමක්ම එකතු කරගෙන ඇයට ලබා දෙන්න උත්සාහ කරන්න. ඉතින් පොප්කෝර්න් නාලිකාව ගැන මතක් කරනවා නම් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ මේ ප්‍රේක්ෂකයාත් එක්ක ඒ වගේම ලංකාවේ සිනමාවට ආදරය කරන විචාරකයින් එක්ක අපි මේ පටන් ගත්ත වැඩසටහන. ලංකාවේ සිනමාවට ආදරය කරන, සිනමාව තුළ ඉන්න රංගන ශිල්පියොත් එක්ක මේ පටන් ගත්ත දිගහැරුමේ තවත් දිගහැරුමක් තමයි එන්නේ. ඉතින් රචින අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා මාළනී ගැන කතා කරන්න. ලංකාවේ සිනමාවේ රිදී තිරේ වගේම ටෙලි තිරේ අපි ආදරය කරන දැවැන්ත රංගන ශිල්පියෙක්. අපි අඳුන ගන්න සූදානම් ප්‍රවීණ කලාකරු, ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හරි. මේ කොහෙනි අද දැන් මහේන්ද්‍ර පෙරේරා මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා වගේම අද අපිත් එක්ක තව විශේෂ පිරිසක් එකතු වෙනවා. ඔව් අපි හැමදාම වගේ විශේෂ දෙයක් කරනවා අපේ මේ ප්‍රෝග්‍රෑම් හරහා සහ මේ විශේෂයෙන් මේ රජිනත් එක්ක අපි මේ යන ඉස්සරහට යන ගමනේ අපිත් එක්ක කියන්නේ මාළනී සම්බන්ධයෙන් දැනගන්න ආසා අපි හිතන්නේ අර ඒ දශකවල විතරයි කියලා නැහැ. මේ වෙනකොටත් වර්තමානයේ අයත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ කියන්නේ නූතන පරපුරත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියන එකට හොඳ සාක්ෂියක් අද අපි මැදිරියේ ඉන්නවා. ඉතින් මේ වෙනකොට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසර නර්තන රංග කලා ඉතිහාසය හා සිද්ධාන්ත අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි. ගිරිඳු ඔව් අපි කතා බහ මෙහෙම පටන් ගමු. මහේන්ද්‍ර පෙරේරා කොහොමද මේ අග්‍රගණ්‍ය සිනමාවේදී මාළනී ෆොන්සේකාව කියලා ගන්න? ඔව්. ඒක කියවන්න ගත්තාම මාළනී ෆොන්සේකා කියන නමේ ඉඳලම කියන්න ඕනේ. මාළනී ෆොන්සේකා කියන නම ඇහෙනකොට ඒකේ පුදුමාකාර ලස්සනක් දැනෙනවා නේද අපිට? ඔව් තව සෙනෙහලතා කියලා ඔව් කියනවා. සෙනෙහලතා තියෙනවා. නමුත් සෙනෙහලතා අයින් කරලා ගත්තාම මාළනී ෆොන්සේකා කියන නම ගත්තාම නමේ ඉඳලම ලස්සනයි. නමේ ඉඳලම පුදුම ආකර්ශනීය ගතියක් ඒ නමේ තියෙනවා. මම හිතනවා ඒ නම ඒ විදිහටම තිබුණා ගාමිණී ෆොන්සේකා කියන්නේ. නමුත් මේ නම් දෙකම හරි සරල නම් දෙකක්. මාළනී ෆොන්සේකා අපිට සුලභ මේ නම්. නමුත් මේ දෙක එකතු වුණාන් පස්සේ මාළනී ෆොන්සේකා කියන ඒ විශාල දැවැන්ත චරිතය හැදෙනවා. ඒ නමත් එක්කම ඒ ආශිර්වාදයක් සහ මේ පොඩි ලෙන්ගතුකමක් අපිට ඇති වෙනවා මාළනී අක්කා ගැන. එතන ඉඳලම තමයි ඉතින් මාළනී ෆොන්සේකා රජින කියලා කතා කරන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ මාළනී අක්කා හරි සුවිශේෂී මේ සිනමාවේ. මොකද ඊට ඉස්සෙල්ලා යුගයේ ගත්තාම සන්ධ්‍යා කුමාරී, ජීවරාණි කුලකරු සූරිය, ක්ලැරිස් ඩිසිල්වා මේ වගේ විශාල මිලියන් ටිකක් හිටියා රුක්මනී දේවිගෙන් පටන් ගත්තාම. ඒගොල්ලොත් විශාල ආකර්ෂණයක් මේ සිනමාවට ගෙනාවා. සහ විශාල පිරිසක් කැඳුවා. නමුත් මාළනී අක්කාගේ යුගයේ එනකොට මාළනී අක්කාගේ අර තිබුණු අර ගොල්ලන්ගේ තිබුණු ඒ රංගපෑම් ශෛලී වලින් හාත්පසින්ම වෙනස් රංගන ශෛලියක් තමයි මාළනී අක්කා අරන් එන්නේ මේ තිරයට. ඒ ඇවිල්ලත් මම හිතන්නේ යුග ගණනාවක් එකම විදිහට පවත්වාගෙන යනවා. මම හිතන්නේ එහෙම එකම විදිහට පවත්වාගෙන යන්න පුළුවන් වුණු නිලියක් නම් අර ඉස්සලා කිව්ව නම් තිබුණා තමයි එක්තරා යුගවල. නමුත් මාළනී අක්කා තරම් ප්‍රේක්ෂකයන්ව කැඳවාගෙන ආපු යුග ගණනාවක් ඒක මේන්ටේන් කරගෙන ගිය
නිලියක් හොයන්න අමාරුයි. මම හිතන්නේ එතෙන්දිම තමයි රජින කියන නමත් ඇයට හරියන්නේ. මොකද ඇය දැන් ගත්තාම අපි දන්නවානේ කමර්ෂල් සිනමාව, එයාගේම ආර්ට් හවුස් මූවිස් මේ දෙකේම වැඩ කරන්න විශේෂ අධ්‍යක්ෂකවරුත් එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බුණා. එතකොට මේ හැම අවස්ථාවකදීම මාළිනී අක්කා යම් කිසි විශේෂත්වයක් ඒ චරිතවල පෙන්වනවා. කමර්ෂල් සිනමාව ගන්නකො. කොමර්ෂල් සිනමාව ගත්තත් ඒ කොමර්ෂල් සිනමාවෙත් හිතා ගන්න බැරි විදිහේ ආකර්ශනීය රංගනයක්, ආකර්ශනීය පෙනුමක් ඒ ඔක්කොම ගේනවා. ඒක මාර්ට් හවුස් මූවිස් ගත්තොත් ධර්මසේන පතරාජගේ බවරු ඇවිත් එයා දැන් ලොකු ළමෙක්. එතකොට ලෙස්ටර් ජේම්ස් පිස්ගේ නිදාණය මේ වගේ චිත්‍රපට ගණනාවක් ගත්තාම ඒකෙත් ඇයි ඉතාම සුවිශේෂී. ඒ කියන්නේ ඇගේ රංගන පරාසය විශාලයි කියන එක ඒක එතනින් ඔප්පු කරනවා. මොකද නිදාණය චිත්‍රපටයේ චරිතය ගත්තාම ඒ රඟපාපු ඩිසිප්ලින් එක, ඒ සංයමය, එයා දැන් ලොකු ළමෙක් එකේ ගත්තාම ඒ සංයමය ඩිසිප්ලින් එක මේන්ටේන් කරන විදිහයි කමර්ෂල් සිනමාවේදී ඒ චරිතයට හරියන විදිහට ඒ සංයමය ඩිසිප්ලින් එක මේන්ටේන් කරන විදිහයි හිතා ගන්න බෑ. ඔව් ඒ සම්බන්ධයෙන් අර ලෙස්ටර් සර් කියලා තියෙනවා නේද? මේ කියන්නේ වාණිජ්‍ය සිනමාවේ අය මල් ගස් වටේ නටන ගමන් එතනින් shift වෙනවා ගාමිණී ෆොන්සේකා මහත්මයාත් එක්ක ඇවිල්ලා නිදානේ. ඔව් උදේ රඟපාන වාණිජ්‍ය සිනමාවේ මල් ගස් වටේ දුවලා සින්දුව රඟපාන ආයි shift වෙනවා නිදානේ රඟපාන්න ගාමිණී ෆොන්සේකාත් එක්ක. ඒක විශේෂී හැකියාවක්. ඒ වෙනස්කම හදාගන්නේ කොහොමද කියන එක. දැන් පතිය අයියත් මම හිතනවා මාළිනී අක්කා ගාත්ම පෝෂණය වුණා ධර්මසේන පතරාජයන් එක්ක වැඩ කරපු එකෙන්. ඒක මම බොරු ඇවිත් එයා දැන් ලොකු ළමයෙක්. එතකොට සොල්දාදුන් නැහැ. මේ වගේ චිත්‍රපටි ගත්තාම මම හිතන්නේ මොකද ධර්මසේන පතරාජ කියන්නේ ඊටම සුවිශේෂී කලාකාරයෙක්. සහ විශාල දැනුම් සම්භාරයක් තිබුණු කෙනෙක් සිනමාව ගැන සහ රංගනය ගැන. එතෙන්දි මම හිතනවා මාළිනී අක්කට ඒක හොඳ වර්ක්ෂොප් එකක් වෙන්න ඇති. ඒ කියන්නේ තමාගේ රංගන පරාසය තව පුළුල් කරගන්න, තව ඇවනියුස් වලට යන්න පුළුවන් විදිහට පෝෂණය වෙලා එන්න මට හිතෙනවා. මොකද මම පතිය අයියා වාසය කරලා තියෙන ඉඳලා ඒ කතාබහේදී මම දන්නවා මේ ඒක වෙනම වැඩමුළුවක් වෙන්න ඇති මාළිනී අක්කට. හොඳයි. ඒ අදහස් එක්ක අපි දැන් අද විශේෂ පිටසක් ඉන්නනේ අපි මැදිගේ. ඉතින් ඒ කටියට පොඩි අවස්ථාවක් කියන්නේ ඉල්ලනවා මහේන්ද්‍ර සර්ගෙන් අහන්න දෙයක් තියෙනවා මේ මාළිනී ෆොන්සේකා මේ පුරාවෘත්තය සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන ප්‍රශ්න මොන වගේද කියන එක අපි දැන් බලමු. එහෙනම් අපි අවස්ථාව දෙනවා ඔවුන්ට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. සර් කිව්වා වගේම මාළිනී ෆොන්සේකා මහත්මියම හඳුන්වන්නේ ලංකාවේ නිලි රැජින විදියට. එතකොට සරුත් අතීතයේ ඉඳලා අද වර්තමානයේ වෙනකම්ම විවිධ රංගන ශිල්පීන් එක්ක ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදියට රංගනෙන් දායක වෙලා තියෙනවා. එතකොට ඔබතුමාගේ අත්දැකීම් එක්ක ඔබතුමා කොහොමද අනිත් රංගන ශිල්පිනියන්ට සාපේක්ෂව ඇය ලංකාවේ නිලි රැජින වීමට සුදුසුයි කියන එක ඔබතුමාගේ දැක්ම අනුව ඔබතුමා කොහොමද දකින්නේ? ඔව් නිල් රැජින වෙන්න සුදුසුයි කියන්නේ විශාල කාල පරාසයක් තුල ඇය මේ ශාස්ත්‍රයේ රැඳිලා ඉන්නකම හිතන්න. මොකද මමත් නළුවෙක් හැටියට රැඳිලා ඉන්න එක ගැන මම දන්නවා. මේක ආවා වගේ මේක රැඳී සිටින්න බෑ. මෙන්න මේ රැඳී සිටින්න යුග ගණනාවක්. මම හිතන්නේ නම් කළොත් පෙම්වතුන් හැටියට ගත්තොත් නම් කළොත් විශාල පිරිසක් ඉන්නවා. ඒවා යුග විදිහට නේද සර්? යුග විදිහට එන්නේ. ඒවා එහෙම යුගයකදීම සුවිශේෂී කාර්යභාරයක් මාළිනී අක්කා ඉටු කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තාම ඒ ටිකම ඇති නිලි රැජින කියලා මේ බොහොම පිරිසිදුව හඳුන්වන්න පුළුවන් කම හැදෙන්නේ. මොකද ඇයටත් තිබුණ විශාල උනන්දුවක් කැපවීමක් මේ ශාස්ත්‍රය තුල යමක් කරන්න ඕනේ, දැනෙන යමක් කරන්න ඕනේ කියන තැනට වැඩ කරන්න. ඒ කියන්නේ විෂය පිළිබඳ දැඩි උනන්දුවක් මේ තිබුණා. අපි හිතනවා රඟපෑම හදාරන්න ඕනේ. ඉතින් මෙහෙම එහෙම කළා නැතුව වෙන්න පුළුවන්. නමුත් එහෙම නැති වුණා කියලා තමා මේක මේ සොයා යාම නවත්තලා නැහැ. ඒ සොයා යාමම යම් කිසි වැඩමුළුවක් තමයි. තමන්ට දැන් ජෝ අබේවික්‍රම මහත්මයා ගත්තත් විශාල විදිහට මේක ගැන සොයාගෙන ගිය අය. ඉතින් මේ සොයා යාම තුළ මාළිනී අක්කට හැමතිස්සෙම අවශ්‍යකමක් තිබුණා මට දැනෙන විදිහට අලුත් වෙන්න ඕනේ කියන එක. මේ අලුත් වීමම තමයි මේ යුග ගණනාවක් මේ එක විදිහටම ආවේ මේ ශාස්ත්‍රය හරහා. ඉතින් මම හිතනවා ඒ විෂය තුළට විෂයට තියෙන ආදරය සහ ඒ විෂයට කරපු කැපවීම ඒ සොයා යාම හින්දාම තමයි මාළිනී අක්කා නිලි රැජින හැටියට අපිට කට පුරා කියන්න පුළුවන්.
ඔව් පොඩි දෙයක් මම ඒකට මටත් මතක් වෙන දෙයක් එකතු කරන්න. දැන් ඔය මේ සිරිපාල හා රන්මණිකා කියන ඒ ෆිල්ම් එක රූගත කිරීම කළ තියෙනවා හිතන අනුරාධපුර ඒ වගේ පැත්තක. රවියත් ඔව් එහෙදී එතකොට මේක දැන් ඒ කාලේ හැටියට ඒ කියන්නේ ෂූටින් ඩේට් එකක් කැන්සල් කරනවා කියන එක මම හිතන්නේ ලොකු ඒ කියන්නේ අර අපරාධයක් විදිහට තමයි වුන් දකින්නේ. ඉතින් එහෙම දවසක දැන් උනත් එහෙමයි හැබැයි. මේ මාලි ෆොන්සේකා මහත්මිය කියලා තියෙනවා දැන් මේ කැරක්ටර් එයාට හම්බ වෙන කැරක්ටර් එක මේ රන්මණිකා කැරක්ටර් එක මේ එයා කියනවා මේ මට එකපාරට එක කරන්න බෑ මට පුළුවන් නම් මේ කැරක්ටර් එක මුණ ගස්සන්න කියලා. ඊට පස්සේ ආර්ට් ක්‍රූ එක එකතු වෙලා මේ අදාළ කියන්නේ ඇත්තම චරිතය ඇයට මුණ ගස්සනවා. ඊට පස්සේ සිරිපාල් මේ සමහර මේ ඒ දෙන්න අතර ලොකු කතා බහක් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා අධ්‍යයනය කරා කියන එක අපිට දැන් අර ඒක හොඳ සාක්ෂියක්. ඒ කියන්නේ ඇය දවසේ එදා ෂූටින් කැන්සල් කළා ඇය කරලා තියෙන්නේ මේ ඈත් එක කතා කරලා ඒ අත්දැකීම අරගෙන තියෙනවා මෙයා කොයි වගේ කැරක්ටර් එකක්ද කියලා. ඉන් පස්සේ තමයි එයා හරි විදිහටම මේ කැරක්ටර් එක හඳුරගෙන තියෙන්නේ. ඒක තමයි අර මාන්නයක්ගේ ඒ සොයා යාම කියන එක හැමදාම තියෙනවා. තිබුණු දෙයක්. සහ ඒක අලුත් වෙන්න ඕනේ කියන එක දැන් ගත්තා. ඇත්තටම ඔන්න ඔය කරමුකෝ කියලා ඔය ෂූට් කරන්න තිබ්බනේ. නමුත් ඊට වැඩිය මේ චරිතය පිළිබඳ තියෙන තව කොන් ටික හොයාගන්න ඒකෙන් අතපත ගාලා මට මොකද්ද ගන්න පුළුවන් කියන එකට සාධාරණ කරන්න ඒ දැඩි උමනාව ඒ දැඩි උනන්දුව එහෙම අනිත් නිලියන්ගේ තියෙනවා. නමුත් මම කියන්නේ මාළිනියක්ගේ ඒක පටන් ගත්ත දවසේ ඉඳන් තියෙන එක තිබුණා හැමදාම ඒක ඒ තත්වෙන්න තිබුණා. ඉතින් ඒක නිසාම තමයි මේ මාන්නයක නිතර අලුත් වෙවි ආවේ. ඔබ මේ ඔබේ අර පළවෙනි අපි කතා කරගෙන ඉද්දී එක තැනක මේ ඇගේ රංගන පරාසය ගැන ඔබ යම් අදහසක් ප්‍රකාශ කළා. මේ කියන්නේ මේ විශාල රංගන පරාසයක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් කතා වුණා. ඒ නිසා මේ රංගන පරාසය පැත්තෙන් ඇහුවොත් දැන් අපි පටන් ගත්තොත් නොරත රත වේදිකා නාට්‍ය 14ක රංගපාලා මං හිතන්නේ අකල්වැස්ස වේදිකා නාට්‍යෙ මම හිතන්නේ රාජ්‍ය සම්මාන පවා ලැබෙනවා. නොරත රත පටන් ගන්නේ ඇයට අවුරුදු 16 දී. 16 තමයි එන්නේ. එතකොට වේදිකා නාට්‍ය 14ක රංගපාලා තමයි පුංචි බබා රංගපාන්නේ. ලැබෙන්නේ. පුංචි බබා ඉතින් ආකාශ කුසුම් වෙනකන් ගත්තාම අන්තිමට රඟපාපු චිත්‍රපටිය වෙනකන් ගත්තාම මම ඔබගෙත් දැනගන්න කැමතියි මේ අර ඔබතුමා කිව්ව රංගන පරාසය ලොකු පරාසයක තියෙනවා. එතකොට මේ චිත්‍රපටි 150ක් ඇතුලේ විවිධාකාර චරිතවලට මාළි පෙනී ඉඳලා තියෙනවා. එතකොට මේ විවිධ චරිත, විවිධ ශානරයන් වල චරිත මේ රංගන පරාසය දිහාවට හැරුණාම ඔබ මොකද ඒ ගැන හිතන්නේ? හිතන්නේ නැහැ අපි හිතන්නේ මේ වෙලාවේ කතා කරෙත් අපි ඒක ගැනම තමයි. අපි අහන්නේ ඊට ප්‍රශ්නේ සර් කලින් උත්තරේ දුන්නා. ඔව් ඒක විසක් වෙනවා ඇති. නමුත් අර මම හිතන්නේ මේ අර වේදිකා නාට්‍ය රංගපාපු එකේ ඒක විශාල වටිනාකමක් තියෙනවා. මම කියන්නේ නැහැ මේ නළුවෙක් කර නිලියෙක් වෙන්න නම් වේදිකා නාට්‍ය රංගපාන්න ඕනේ කියලා නීතියක් ලෝකේ නැහැ. මම දන්න විදිහට. එහෙම කියලා නීතියක් නැහැ. මේ වේදිකා නාට්‍ය රංගපාන එක හොඳයි. ඒකේ යම් කිසි අධ්‍යයනයක් ලබන එක ඒ ලයිව් පර්ෆෝමන්ස් එක යන එක ඒක නළුවෙකුට නිලියෙකුට ඒක ලොකු මේ වර්ක්ෂොප් එකක් වෙනවා ඒ වැඩේ. ඉතින් මාළිනියක්ක මම හිතන්නේ ඒ කියන වේදිකා නාට්‍ය හරහා විෂය පිළිබඳ දැනුමක් හදා ගන්නවා. මොකද රංගපාන ගියාම චිත්‍රපටිවල හෝ වේවා කෙසේවත් අපි මේ විෂය පිළිබඳ දැනුමක් එකතු කරගන්න ඕනේ. නැත්නම් නිකන් ආවට ගියට ඔන්න යාව රංගපෑවා ගහක් වටේ කරගුණා මේ නෑ ඇඬුවා ග්ලිසරින් ටිකක් දැම්ම ඇඬුවා ගියා. එහෙම එකක් නෙවෙයි. ඊට වැඩිය ගොඩාක් එහෙන් තියෙන දෙයක්. ඉතින් මම හිතන්නේ මාළිනියක්කගේ ඒ ආරම්භයම මාළිනියක්කට විශාල මේ සහයෝගයක් වෙනවා මේ සිනමා මේ ගමන පටන් ගත්තාම. සිනමාවේ අය සිනමා නිලියක් ඇටියට ඒ ගමන පටන් ගත්තාම අර ඒ නාට්‍ය 14ක් රඟපානවා කියන්නේ පොඩි කතාවක් නෙවෙයි. ඔව්. ඕකෙදිස මේ දැන් ඔය කියන්නේ කතාවේ තියෙනවා දැන් ඔය පුංචි බබා ෆිල්ම් එකට කලින් සන්ධ්‍යා කුමාරි තමයි නොමිනේට් කියන්නේ යාලා තෝරගෙන ඉඳලා තියෙන්නේ. නමුත් මේ ජෝ අබේවික්‍රම මහත්මයා පුංචි බබා බල්ලා අකල්වැස්සේ මෙහෙම කෙනෙක් දැන් රඟපානවා අපි ගිහිල්ලා බලමු කියලා ඊට පස්සේ තමයි මාළනිව ෆලෝ කරලා අහලා තියෙන්නේ. මේක තෝරගනිද්දි සෑහෙන මේ දෝෂාරෝපණයට ලක් වෙලා තියෙනවා මේ තෝරගනිද්දි මේ චරිතය. ඔව් මොකද මේ යුගයේ වෙනකොට ඔය ඇතුලේ ලොකු ඉතින් කලබගෑනි තියෙනවා. මේ ස්ටාර්ඩම් එකේ ඉන්නේ කොහොමද කියන එතෙන්දී අලුත් කෙනෙකුට එනවා කියන එකේදී පොඩි මේ ඔය වගේ දෝෂාරෝපණ මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපේ පළවෙනි සාකච්ඡාවේ තිස්ස ලිනසූරිය අපිත් එක්ක කතා කරා. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන්. ඔව්. ඉතින් මම කියන්නේ ඇයට පසු කාලෙකදී ඒ වේදිකා නාට්‍ය වලට ආවේ නැහැ. නමුත් කෙලිම සිනමාවේ රැඳුණා. මොකද මම හිතන්නේ එන්න වෙලාවක් තියෙන්නේ පැය 24ම
non stop action cut එකේ තමයි ඉන්න සිද්ධ වුණේ. නමුත් අර කියන අර වේදිකා නාට්‍යවලදී ලැබපු ඒ අත්දැකීම සහ ඒ අධ්‍යාපනය හුඟක් වෙලාවට මේ විද්‍යාකටියට මාලියාකාගේ ප්‍රයෝජනට අරගෙන තියෙනවා. මම හිතන්නේ සොල්දාදුන් නැහැ එකේ බලනකොට අපිට තේරෙනවා වෙන අමුතුම විදිහකට චරිතය එළියට ගේන විදිය. සමහරවිට අර කියන වේදිකා නාට්‍යවල තිබිච්ච මේ ලැබිච්ච අත්දැකීම හුඟක් වෙලාවට කාන්දු කරගත්තා. ප්‍රේමක්ක නේද සයි? ඔව් ප්‍රේමක්ක. ඒ කාන්දු කරගත්තා ඇගේ මේ රංගපෑම් වලට. නමුත් පස්සේ කාලෙක වෙන්නේ රඟපාගෙන යනකොට යනකොට ලොකු එක්ස්පීරියන්ස් එකක් හැමදාම ලැබෙනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක හරහා තමයි ඊට පස්සේ මාල්නියක්කව හොයාගෙන යන්න පටන් ගන්නෙ. කියන්නේ විශාල එක්ස්පීරියන්ස් එකක්. හිතන්නක අවුරුදු යුග ගණනාවක් කැමරාවක් ඉස්සරහා ඇක්ෂන් කට් එක ඇතුලේ විවිධ චරිත රඟපානකොට කොයිතරම් මහන්සියක් තියෙන්න පුළුවන්ද නේ? ඒ නිසාම තමයි රැජිනක් වෙන්නේ කරාගෙන. ඉතින් මහන්සිය කවදාවත් ගණන් ගත්තේ නැහැ. ඒකට මොකද මම රඟපාලා තියෙන ඉඳන් දන්නවා මම මාල්නියක්කත් එක්ක ඒක වෙනම එකක්. ඉතින් මාල්නියක්ක සූදානම් වෙන විදිය, ඒක කරන්න අදහස් විමසන විදිය අධ්‍යක්ෂකවරයාගෙන් එහෙමද කියලා. ඉතින් ඒක ඇගේ සත්තු තියෙන සුවිශේෂී ගුණයක්. මම පුංචි මේ ප්‍රශ්නයක් අහන්න ඕකට නෑ මං අහන්න. මේකෙන් දැන් අපි දන්නවා මේ අදටත් අපි සාමාන්‍යයෙන් මාල්නි ෆොන්සේකාගේ චිත්‍රපටයක් අපි දැන් අපිට අන්තර්ජාලය හරහා බලන්න පුළුවන් නේ. එතකොට අපිට නිතින්ම පොඩි අර හිත ඇතුළේ අර ක්‍රෂ් එකක් ප්‍රේමයක් ඇති වෙනවා. මං හිතන්නේ මේ ලංකාවේ ගොඩාක් සිනමාවට ආදරය කරන අය මාල්නිට ආදරය කරන්නේ ওই ක්‍රෂ් එක නිසාම තමයි. මහේන්ද්‍ර වරයාට එහෙම ක්‍රෂ් එකක් තිබ්බද? නෑ ඇයි සම්බන්ධ? ඇයි සම්බන්ධ? ක්‍රෂ් එකක් තිබුණේ මට විශාල ගරුත්වයක් තිබුණේ මාල්නියක්කට. ඒ කියන්නේ මාල්නියක්කව ඇස් දෙකෙන් දැකලා නැති කාලයක් තිබ්බනේ අපිට. නමුත් වැඩ කරන්න කවදාරි හම්බ වෙයි කියලා ඒ අදහසත් එක්ක ඉන්නකොට හැමදාම මට මාල්නියක්ක ගැන දැනුනේ ආදරයක් තිබුණා. ආදරයක් කියන්නේ ලොකු විෂයත් එක්ක බැඳීගෙන යන ආදරයක් තිබුණා සහ විශාල ගරුත්වයක් තිබුණා මට. අපි විහිළු කරනවා මාල්නියක්කත් එක්ක හම්බුනාම මේ ආලනී මක්කා කියන්නද කියලා මං අහනවා. ඒකෙන් මං අහනවා ආලනී මක්කා කියන්නද කියලා. ඉතින් අපි අර විනෝදෙන් මෙහෙම ඉන්නවා. හැබැයි ඉතින් අර ප්‍රේක්ෂකයන්ට තිබුණා වෙනම ක්‍රෂ් එකක් ඒක ෂුවර්. දේශපාලඥයන් ඉඳලා මම හිතන්නේ ලංකාවේ හැම කෙනෙකුටම විශාල ක්‍රෂ් එකක් වුණා. නමුත් මට උනේ මම අර විෂයත් එක්ක මේකේ දැවටිගෙන එනකොට කවුරු හරි ඉතින් ජෝ මහත්තයා ගත්තොත් ගාමිණී සර් ගත්තත් එහෙම ගත්තාම ලොකු ගරුත්වයක් එන්නේ මට ඇත්තටම. ඉතින් එහෙම විශාල ආදරණීය කමකුත් එක්ක විශාල ගරුත්වයක් රෙස්පෙක්ට් එකක් තමයි මට නම් මාන්නියක්ක ගැන තිබුණේ. ඔව් දැන් සර් ඒ ගැන මතක් කරන්නේ දැන් කරපු වැඩ සම්බන්ධයෙන් මේ මතකයක් තියෙනවා කියලා අපි මතක් කරොත් පළවෙනිම මාල්නි ෆොන්සේකා මහත්මියත් එක්ක කරපු පළවෙනිම වැඩේ ගැන මතක් කරමු. ඔව් පළවෙනි වැඩේ ගන්නේ මම ටෙලිරාමයකට කරා මහමෙර පාමුල කියලා. ජාතික රූපවාහිනී දයාරත්න රටගෙදර ගලේ 80 86 87 වගේ වෙන්නේ. ඒ කියන්නේ සර් මම රඟපෑවා ඒකේ. එතකොට 86 ඔන්න ඔය වගේ පීරියඩ් එකක් තමයි මට හරියට මතක නැහැ. ඒක තමයි මගේ අම්මට රඟපෑවා. මාන්නියක්කා මේ ටෝනි අයියා තාත්තට තමයි රඟපෑවේ. ඉතින් පළවෙනි දවසේ හම්බ වෙනකොට ඉතින් අර ඒක හරි අමාරුයි විස්තර කරන්න. ඒ කියන්නේ දැන් මේක ඇඩ් කරගන්නවට වඩා නිකන් අර මාන්නියක්කත් එක්ක නිකන් අර කතා කර ඉන්න හිතන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් හැබැයි මාල්නියක්කත් හරිම රිලැක්ස් ඉතින්. ඒ කියන්නේ ක්‍රෂ් ඕ රිලැක්ස් කියන්නේ ඔය කියන්නේ අර යටින් නෑ රෙස්පෙක්ට් එකයි ගරුත්වයත් එක්ක දැන් මාල්නියක්කත් එක්ක දැන් මේ සීන් එක ඇඩ් කරන්න බෑ. ඉතින් මාල්නියක්කයි ආදරෙන් මට කතා කරනවා මම දඩබ්බර පුතෙක් චාරයක් නැති එකෙක් එහෙම එකක් තියෙන. ඉතින් නමුත් මේ මාල්නියක්කාගේ හිනාවත් එක්කම මේ නිකන් ඒක නිකන් කිසි අවුලක් නැතුව නිකන් කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් මාල්නියක්ක මට කණුවකුත් දුන්නා එක සැරයක්. මේ මට බත් කවන්න තියෙනවා මාල්නියක්කට. මාල්නියක්ක දැන් බත් කවනවා ඩිරෙක්ටරයි මේගොල්ලෝ ප්ලෑන් කරගෙන බෝංචි තියෙනවා. බෝංචි වලට අමු මිරිස් කපලා දාලා. දැන් මට කවන්න මේ පළවෙනි දවසේ නෙවෙයි හැබැයි මේ අපිට සෑහෙන කාලයක් ෂූටින් ගිහිල්ලා. එතකොට අපි හරි ලයිෆ් ලොන්ග් යාළුවෝ වෙලා හරිම හොඳයි. ඉතින් මට දැන් කවනවා. මම මාල්නියක්ක කවනවා hina වෙන්නේ නැතුව බොහොම ආදරණීයව කවනවා මට. දැන් මට කවන්නේ මම බෝන්චි ඇස්සේ තනි කර අමුමි ටිස් තියෙන කපලා දාලා.
මමත් අත්තරින්නේ නැහැ. කඳුළු එනවා මගේ හපාගෙන මාළියකට වැදිලා වෙන්න ඇති මේ මාළු කැල්ල මිරිස් කැල්ලක් එන්න ඇති. අර මේ බලනකොට මට පේනවා පිගානේ මාළු මිරිස් මේ අමු මිරිස් කපලා බෝංචි ඇස්සේ ගහලා. අන්දකට දැන් කණ්ඩ වෙනවා මේක. මාළියකට බකස් ගාලා ඉනා ගියා. මාළියක බැලුවා මේ යකා මුකුත් නෑ මු කොච්චරක ඩාත් පිටි කාගෙන මේක කරගෙන යනවා. කඳුළු එනවා මම එන්නේ ඒකට ඊට මම එක එක නිර්මාණශීලීව වැඩ දලා මම යනවා වැඩේ. පස්සේ මාළියකට බකස් ගාලා ඉනා ගිහලා මේ ඔක්කොම අහුණා වැඩේ. ඉතින් ඩිරෙක්ටර්ත් එක්ක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් හරි රසවත් ඉතින් ඒක. මේ නමුත් ඒක ගියා මාළියකම හිතන අපිට අපි සීන් එක නවත්තගෙන හිටියා පැයකටත් වැඩි hina වෙවි. මේක මතකගෙන ඊට පස්සේ බත් එක කවන්න බෑ. කවන්න එනකොට මට hina යනවා. ඊට පස්සේ මම බත් එක දිහා බලලා මොනවද තව තියෙන්නේ කියලා. මේ ඒ වගේ හරි සුන්දරයි ඉතින් වැඩ කරන්නේ. ඊට පස්සේ තව හම්බුණා සිසිලයිම කියලා ටෙලි නාට්‍යයක. තුෂිත ජයවර්ධන කියලා කෙනෙක් කරේ. ඒකේ අර බොහොම මේ මාළියක් අයත් කරා කියන්නේ ඒක නම් පුදුමාකාර රංගපෑමක් කළා මාළියක් අය කියලා අර මේ වෙදකම් කරන ගමක ඉන්න මේ ඒ කියන්නේ කට්ටඩි වැඩ කරන්නත් පුළුවන් අර ඒ වගේ විශාල පරාසයක් තියෙන චරිතයක් කළා. ඒකෙත් මම මේ ඈත් එක රඟපෑවා. ඒකෙත් හැබැයි මාළියකට ෂෝක් වැඩක් වුණා. ඒක අන්තිමට අපි මේක නිකන් අර සීන් ෂූට් කරන්න ගියාමත් ඒ වචනේ පස්සේ දාගත්තා. දැන් උදේ 5ට විතර සෙට් එකට ගිහලා මාළියකට තින්නේ එලිසබෙත්. සීන් එක තියෙන්නේ එලිසබෙත් කිරිදෝවයි. දැන් මාළියක කිරිදෝවන්න පටන් ගත්තා. දැන් මාළියක කිරිදෝවනවා. දැන් හරකගේ කකුල් අස්සේ හොම්බේ අස්සේ ඇස් දෙක අස්සේ උඩිනුයි යටිනුයි අධ්‍යක්ෂකවරයා කැමරාව දදා මාළියක අවස 5 වෙනකන් කිරි දෙව්වා. උදේ පටන් ගත්ත එක. දෙයකට අපි දාගත්තා. සීන් එකක් ෂූට් කරනකොට මේකත් අර එලිසබෙත් කිරිදෝවයි වගේ වෙයිද? එලිසබෙත් කිරිදෝවයි කිව්වොත් ඒකේ සීන් එක යනවා. දෙන්නම යනවා. එහෙම එකක් දාගෙන ඒක තුසිලත් ඒක දැනගත්තා. අධ්‍යක්ෂකවරයාට තිනා ගියා. ඒක කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා මටත් හිතා ගන්න බෑ. පොඩි වෙහි බර ගතියකුත් තිබුණා. ඒත් ඉතින් උදේ 4ට 5ට පටන් ගත්ත කිරි දෙවිල්ල හවස 5 වෙනකන් කිරි දෙවුවා මාළියක්. හැබැයි හාවක් කිව්වේ නැහැ. නික්කමටවත් පොඩ්ඩක්වත් කියන්නේ සමානලට කියන්නේ මොකක්ද අනේ මේ කරන්න කියලා පොඩ්ඩි කේන්තියක් එන්න පුළුවන් නේ. ආ. කිසි දෙයක් නැහැ. දවල්ට කෑවා. කාලා ආයි කිරි දොවයි. තේ එකක් බිව්වා ආයි කිරි දොවයි. ඉතින් හැබැයි පොඩ්ඩක්වත් මාළියක් නික්කමටවත් තමාගේ ඉවසීම පන්න ගත්තෙත් නැහැ. නිකන් දෝෂාරෝපණයකට ගියෙත් නැහැ. ඒක රස විඳගෙන මේ වැඩේ කළා. දැන් මම අපිත් හිතුවේ ඉතින් මේක දැන් ඇතිනේ දෙයියනේ මේක කකුල හරකගේ කකුල් දෙක අස්තෙනුත් ගන්නවා, බුඩිනුත් ගන්නවා, කනෙනුත් ගන්නවා, කරත් රෝදේ අස්තෙනුත් ගන්නවා. එක එක විදිහට ගන්නවා මේ ඇතිනේ කියලා එක වෙලාවක දෙනවනේ. නමුත් කිසිම වෙලාවක වචනයකින්වත් මාළියක් ඒක ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒ අවශ්‍ය විදිහටම යහවස භාවනකම් මේ වැඩේ මාළියක් කළා. මාළියකට මතක ඇති දැන් ඒක. එලිසබෙත් කිරිදෝවයි. හරි. අපි නැවතත් අවස්ථාව ලබා දෙනවා ඔබට. ලාංකේය සිනමාවේ ප්‍රතිභාත්මක රංගන පෞරුෂයක් මාර්නී පොන්සේකා මහත්මියට තියෙනවා. ඇය රංගනයෙන් දායකත්වය දක්වපු රංගන නිර්මාණ තුළ යථාර්ථවාදීව ශ්‍රී ලාංකීය කාන්තාව නියෝජනය වෙනවද? මම හිතන්නේ වැඩි හරියක්ම චිත්‍රපටිවල ඒක සිද්ධ වුණා. ඒ කාන්තාව නියෝජනය වුණා හැම එකම අපි දැන් ප්‍රේමක ගත්තාමත් මේ සොල්දා දුන්නේ ඒක නියෝජනය වෙනවා. ඒක වෛශ්‍යාව. බම්බරු ඇවිත් එක ගත්තාම නිදාණය ගත්තාම අද ඔය කියන හැම එකකම අනිත් පැත්තෙන් ගත්තාම ගාමිණී සර්ත් එක්ක රඟපාපු සමහර කමර්ෂියල්ස් මූවිස් ගත්තාම ඒ චරිතයේ ප්‍රතිනිධිත්වය වෙච්ච මේ අවස්ථාවල් ගොඩාක් තියෙනවා. එකක් කියලා නැහැ. සමහර වෙලාවෙදි ඉතින් මේක කමර්ෂියල්ම තමයි. එහෙම වෙච්ච ඒවා තියෙනවා. නමුත් උගක් වෙලාවට අර මේ ආර්ට් හවුස් මූවිස් වලට එනකොට ඔය කියන කාරණාව තිබුණා ඇගේ. ඒක අන්තිකේ ඒ ප්‍රතිභාවත් එක්ක ඇය ඒකට වෙනස්ම ආකාරයක ට්‍රීට්මන්ට් එකක් ඒ හැම චරිතයකටම දුන්නා. හොඳයි. අපි දැන් නිදානේ ගැන කතා කරා ඊට පස්සේ බබරු එවිත් ගැන කතා කරා. දැන් මේ විදිහට අර අපි ගත්තා මේ සිනමාව ඇතුලේ මේ අර මම මේක අහන්නේ දැන් අපි වර්තමානයේත් එක්ක සංසන්දනය කළා. දැන් මාලි ෆොන්සේකාගේ මේ තරු ගුණය ගැන කතා කරද්දී එතනින් එහාට මේ ගැන කතා කරද්දී අපිට ඒක ඉස්සරහට කතා කරන්නත් පුළුවන්. මේ
මම දැකලා තියෙනවා මේ අද වෙනකොට දැන් සිනමාවේ එක එක ශානරයන් වලදී අපි කැටගරයිස් වෙනවානේ එක එක කුලවලට යනවා නළු නිළිය රංගන කොමඩි ශිල්පීන් නම් කොමඩි විතරයි කොමඩි නම් කොමඩි විතරයි රජ කතා නම් ඒවට විතරයි හාස්‍ය නම් හාස්‍ය පමණයි එතකොට දැන් එහෙම කාලයක් අද හැම කැටගරියකටම හැබැයි දැන් ඒ කාලේ යුගයට ගියාම මාල්නිය රඟපාපු ගොඩාක් චිත්‍රපටිවල මේ හැම එකකම මාල්නිය රඟපාලා තියෙනවා එතකොට සාමාන්‍යයෙන් දැන් අර එක කැටගරිය මෙයා රඟපාන්නේ මේ කැටගරිය එකේ තියෙන චිත්‍රපටි වලට විතරයි. එහෙම එකක් නැහැ. මාළි හැම කැටගරි එකකම රඟපෑවා. එතකොට මේක සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙකුට ලේසි පහසු කාර්යයක් නෙවෙයි. එතකොට හැම කැටගරි එකකම මේක ඒක සාර්ථකව හරි ලස්සනට ඒක රඟ දක්වනවා කියන්නේ ඒ සීන් එකක් එහෙම නැත්නම් දර්ශනයක් ඒක ඇක්ට් කරනවා කියන්නේ ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? ඔව් ඇත්තටම ඉතින් ඒක ගැන හිතන අපි හිතන අපි කතා කරලා මෙච්චරලා ඒ දෙයක් ගැන වගේ තමයි. ඒ කියන්නේ ඒ ප්‍රතිභාව කියන්නේ දැන් වෙනස් වීමේ හැකියාව. කියන්නේ versatile වෙනවා කියන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට දැනගන්න ඕනේ දැන් ප්‍රේක්ෂකයා විසින් අයව ඉල්ලා හිටින නිසානේ අයව නිතර ෆිල්ම්ස් වල හිටි. ඔව් වාණිජ්‍ය සිනමාවේ විශේෂයෙන්. ඒ උනේ අන්න ඒකින තරුගුණය ගැන. ඒ තරුගුණය පිහිටනවා කියන්නේ ඒක නිකම් පිහිටලකුත් නෙවෙයි. මොකද ඒක තමා විසින්ම ගොඩනගාගත යුතු කාරණාවක්. ඒ තරුගුණය කියන එක. නෑ ඒ අර කිව්වා කියනවා වගේ නිකන් එකකින් දෙකකින් නිකන් මේවා වෙලා යන්න පුළුවන්. නමුත් තරුගුණය පවත්වා ගන්න නම් හොඳ හදවතක් තියෙන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. ඒකත් එක්ක තමයි ප්‍රේක්ෂකයන්ගේ හරි ආගේ ආකර්ෂණයක් ආදරයක් නොඅඩුව ලැබෙන්න පටන් ගන්නෙ. කවදාවත් ඔළුව උදුම්මගෙන මේ තරුගුණය කියලා අර මම ඇක්ට්‍රස් කියන ලේබල් එක ගහගෙන කවදාවත් එහෙම හිටියේ නෑ මාල්නි අක්කා. මාල්නි අක්කා බොහොම සරල සිම්පල් විදිහට තමයි හිටියේ. නමුත් ෆුල් ග්ලැමරස් එනවා. ඉතින් සීන්ස් වලට ඒකට අපි රිදී රෑක් කරනකොට එහෙම ඒ වයිදී එනවා. ඒ තරුගුණය තියා ගන්න පුළුවන්කම තිබුණේ මම හිතන්නේ මාල්නි අක්කාගේ හිත හදවත. මොකද කොයි වෙලාවෙත් මාල්නි අක්කාගේ හිනාව නෝටිස් කරලා තියෙනවද දැකලා තියෙනවද? කොයි වෙලාවෙ දැක්කත් ඒ හිනාව තියෙනවා. ඒක සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි සිනමාවේදී එහෙමයි මේකෙදිත් එහෙමයි. සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් ඇවිල්ලා කතා කළොත් ඒ කතා කරන විදිය මම අගත් එකක් නෑ පොඩ්ඩක්වත්. හරිම ඒක හරි පිළිසිඳුයි. ඉතින් ඒක හින්දාම තමයි මේ තරුගුණය ඇයට රැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳ හදවතක් තියෙන හින්දා. කාගේනවත් කිසි කෙනෙක් ගැන වැරද්දක් කතා කරගෙන අරයාගේ මෙයාගේ දෝෂ හොයාගෙන මේ කුණු කන්දල් ඇද කවදාවත් ඒක එහෙම උනේ නෑ. ඉතින් ඒකම තමයි මම හිතන්නේ තරුගුණය රැක ගන්න පුළුවන්කම ඔච්චර කාලයක් අද වෙනකොටත් අපි මේ මාල්නි අක්කා ගැන කතා කරන්නේ තරුගුණයත් එක්ක ඒ තියච්ච නිහතමානීකම සහ හොඳ හදවතක් තිබිච්ච එක හොඳ පපුවක් තිබිච්ච එක. ඔව් සර් එතකොට මට දැන් මෙහෙම හිතෙනවා දැන් මේ පහුගිය කාලේදී නැවත විකාශනය වෙනවා මේ ආකාශ කුසුම් කියන චිත්‍රපටය. දැන් මෙතනදී සාමාන්‍ය ඒ කතා තේමාවේ වස්තු විශ්ේ තියෙන්නේ මේ අර රැජිනක් විදියට හිටපු කෙනෙක් යම් කිසි කාල පරිච්ඡේදයකදී ඔහුගේ ජීවිතයේ අන්තිම කාලයේ දීම මොනවද කරන්නේ කොයි තත්ත්වයකටද පත් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් මේ කාරණාත් එක්ක කියන්නේ බලන කෙනෙක්ට හිතන්න පුළුවන් මේ මාළනීගේ කතාවමද මේ යන්නේ කියලා හිතන්න පුළුවන් ඒක ඕන කෙනෙක්ට. ඒක තරුගුණයට කියන්නේ මාළනී සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් හැදෙන්න හරිය තරුගුණයට හරි හානියක් වෙනවද? නෑ මං හිතන්නේ මොකද ඒ වෙනකොට මාළනී අක්කා හරි මැචුවර්ඩ් ඇක්ටිං වලට ඇවිල්ලා. කියන්නේ හරි මෝරපු ඇක්ටිං වලට ඇවිල්ලා හිටිය ආකාශ කුසුම් එකට එනකොට. ඒක ප්‍රසන්න විතානගේ එහෙම කියලාත් නෙමෙයි ඒක නිර්මාණය කළේ. ඔය වගේ ඛේද වාචකයන්ට මුණ දීපු නිලියෝ වන්තරන් ලංකාව විතර නෙවෙයි ලෝකේ පුරාමත් ඉඳලා තියෙනවා. ඉතින් එහෙම එකක් අරගෙන තමයි මේ ප්‍රසන්න එක මම හිතන්නේ නිර්මාණය කළේ. මේ සැරේ අර උපන්දිනේට ඒක ආපහු මේ ගල දැම්මෙත් ඒ දැන් එහෙම වුණාම හිතන්න පුළුවන් මේ මාල්නි අක්කගේ මෙහෙම කියලා. නමුත් ඒක නෙවෙයි. සිනමා නිර්මාණයක් හැටියට ප්‍රසන්න විතානගේ කලේ සමස්ත ඔය නිලියෝ නළුවෝ ඒගොල්ලන්ට ඔයක වෙලා තියෙනවා. ඔය ඛේදවාචකයට මුණ පාන දී වෙලා තියෙනවා ජීවිතය අගභාගය වෙනකොට කාලයක් යනකොට එහෙම වෙලා තියෙනවා. ඒක ලෝක සිනමාවෙත් එහෙමයි ලංකාවෙත් එහෙම තමයි. නමුත් මෙතෙන්දී මාල්නි අක්කා කියලා හිතලා නෙමෙයි මාල්නි අක්කා හරි මැචුවර්ඩ් මේ පර්ෆෝමන්ස් එකක් කරනවා ඒකේ. ඒ වෙනකොට අර මාල්නි අක්කාගේ තිබිච්ච එක්ස්පීරියන්ස් එකයි ඒ ටැලන්ට් එකයි ඒ සේරම භාවිතා කරගෙන අර අධ්‍යක්ෂණයට හසු වුණාම හරිම සියුම් විදියට මේ එහෙම රඟපාන්න පුළුවන් මෝරපු රඟපෑමක් හොඳ මැචුවර්ඩ් ඇක්ට් එකක් තමයි මාල්නි අක්කාගෙන් ආවේ. ඒක ඉතින් සමහරවල් කෙනෙකුට කියන්න පුළුවන් මේ මාල්නි අක්කාගේ ජීවිත කතාව වෙන්නේ නැති කියලා. ඒක අර තමයිත් ඉතින් කැමති විදිහට ඔක දාගන්න පුළුවන් ඉතින්. ඔව් අපි නැවතත් ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව ලබා දෙනවා.
නෝදන රංගවේදීන් හට මාල්ලි ෆොන්සේක කියන චරිතයෙන් ගත හැකි ආදර්ශ කොයි වගේද සර් තියෙන්නේ? ඒ කියන්නේ ඔව් ආදර්ශ එහෙමනම් ඒක ඉතින් ඇත්තටම මේ මාල්ලි අක්කාගේ වෙනුවෙන් ලියපු පොත් කියවන්න ඕනේ. ඒවයි සහ අපිත් දැන් මේ උත්සාහ කරන්නේ නොදන්නා කෙනෙක්ට මේ වැඩසටහන් බලලා මේ කියන්නේ හැමෝම දන්නේ අර එක සීමාවක තියෙන දේවල් ටිකක් විතරයි. ඇය ගැන දැන් අපි ලියවිච්ච පොත් තියෙනවා. පහුගිය වැඩසටහනකදී අපි සිනමා විචාරකයෝ තමයි මුලින්ම සම්බන්ධ කරගත්තේ. එතකොට අර හොඳ විතරක් නෙමෙයි අපිට ඇගේ ජීවිතේදී වැරදිච්ච තැන් ඒ දේවල් පවා අපිට කතා කරන්න හම්බුනේ. ඒ කියන්නේ වැරදිච්ච තැන් තියෙනවා. ඉතින් දේශපාලනයේම කතා කරලා වැඩක් නෑ මාල්ලි අක්කාගේ. ඇත්තටම කියන්නේ අපරාධයක් කියලා හිතනවා ඒක විශාල අපරාධයක් කියලා මට හිතෙනවා. ඒ දේවල් වලින් අර මම කිව්ව තරුගුණේ යම්කිසි නම ඒක හානියක් කරගත්තේ නෑ හැබැයි. මොකද මේ ඒක නිකන් පොඩි කාලයක් නිකන් දැවිලි තිබිලා ඒක ගියා යන්න අහකට. ඉතින් ඕක ඉතින් ඒ තරුගුණේ තිබුණ නිසා ඒව පාවිච්චි වුණා කියලා කිව්වොත් ඒකට. බොහෝ ඒක තමයි ඒක හේතුවක් උනේ ඉතින්. මොකද ඒ ඉන්න ප්‍රේක්ෂක ප්‍රමාණයයි ඒ ආකර්ෂණයයි එක තමයි මේ එතනට තල්ලු වෙලා යන්නේ. නමුත් ඇයටම තේරෙනවා පස්සේ කාලෙකින් හරියන්නේ නැහැ කියලා. මොකද ඒක අපරාධයක් වෙන එතන ඒ වුණාට මේ පැත්ත කතා කරලා වැඩක් නැහැ. මොකද ඒකෙන් මං හිතන්නේ තරුගුණයට දුක හානියක් වුණා කියලා. පෞද්ගලිකව කියන අයට කියන්න පුළුවන් එක කතා ඔය දැන් පක්ෂවලට බෙදුනහම ඉතින් කොහොමද දැන් මම වුණත් මම වෙන පක්ෂයකට ගියොත් වැඩ කරොත් එහෙම මට අනිත් පක්ෂ වලින් ඔක්කොම මට බයිනවා. යන්නේ නැති තාක්කල් ඒගොල්ලෝ මාත් එක්ක ඉන්නවා. ඉතින් එහෙම දෙයක් මේ තියෙනවා. නමුත් හැබැයි මේ මාල්ලි අක්කා ගැන ලියවිච්ච පොත්පත් තියෙනවා. ඒ පොත්පත්වල තියෙනවා යම් ගොඩාක් කාරණා තියෙනවා. ඒ කාරණා කියවලා දැනගත්තොත් ඇත්තටම මේ අලුත් පරපුර කියවන්න ඕනේ ඒක. ඒක කියෙව්වොත් ඒ පොත්වලින් එතකොට අපිට මැවෙනවා මේ කොහොමද මේක තුල මේ ශාස්ත්‍රය තුල හිටියේ පැවතුනේ කොහොමද කියලා. ඒක දැනෙනවා. සහ ඇගේ චිත්‍රපටි ආපහු නිකන් මුලින් ඉඳන් ස්ටඩි කරගෙන බලාගෙන යන්නකො. ඒක ස්ටඩි කරොත් එතනින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩාක් මේ අලුත් පරපුරට තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ආවාසය ආදරේ බලලා හරි මොකක් හරි එකක් බලලා නිදානේ බලනකොට වෙන චිත්‍රපටියක් බලනකොට එහෙම නැත්නම් කමර්ෂියල්ස් උත් තියෙනවා. හරි ස්ටෑන්ඩඩ් කමර්ෂියල්ස් උත් හරි ලස්සන බලන් ඉන්න පුළුවන් කරපු කමර්ෂියල්ස් මූවිස් තියෙනවා. ඒව බැලුවොත් කෙනෙකුට ස්ටඩි කරගන්න පුළුවන්. මම මේ දැන් ප්‍රේක්ෂකාගාරෙන් ආපු ප්‍රශ්නෙට මම මේක එකතු කරන්න. දැන් ඔය කියපු කතාවත් එක්ක දැන් ඔබ හිතන විදිහට මේ ඔබේ මතයට අනුව මාල්ලි ෆොන්සේකාට සම කරන්න පුළුවන් රංගන ශිල්පිනියෙක් ලංකාවේ තුල ඉන්නවද? නැත්තම් ඔහු බිහිවන ලකුණු තියෙනවා නැත්තම් ඇය අසම සමයිද? බිහිවන ලකුණු නෑ පේන්න. නෑ අද දාරිත් නිදියොන් ගත්තාම වුණු යුග ගණනාවක් මේකේ පවතිනවා. නමුත් අර මාල්නියක්කට හම්බෙච්ච අර විශාල මේ අවස්ථාවන් ටික හම්බුනේ නෑ සමහර නිලියන්ට. දක්ෂතාවය අතින් ගත්තාම මේ හැමෝගෙම එක මට්ටම් තියෙනවා. එක ලෙවල් එකක් තියෙනවා. නමුත් අර තරුගුණය විශාල වශයෙන් මේ මාල්නියක්කගේ ඒ පෙනුමයි හිනාවයි ඒ හැම දෙයක් එක්කම මාල්නියක්ක ආකර්ෂණය කරගත්ත විශාල පිරිසක් මුළු රටේම. අන්නේ ඒ ගුණය අනිත් අයගේ ටිකක් අඩුයි. නමුත් ඒ අයගෙත් එහෙම දක්ෂතාවයක් නැහැ කියනව නෙවෙයි. මාල්නියක්කා පෝෂණය වෙලා මාල්නියක්කා හදාගන්න මාලනී ෆොන්සේකා කියන එක. ඒක අර කියන කැපවීම සොයා යාම මහන්සිය ඒ කාලය කැප කරගෙන මේක ගියේ එකේ ඒ හදාගත්ත තරුගුණය අනිත් අය ගාව ටිකක් අඩුයි. ඉතින් අනිත් අයට ඒක සමකරන එක තේරුමකුත් නැහැ. මොකද රංගපෑමේදී ඒ අය තින්නේ උසස් තලවල. අනිත් තියෙන නිලියෝ ගත්තාම බොහොම උසස් තලවල ඉන්නේ. දැන් අද වෙනකොට නම් එහෙම නිලියොත් නැති සයිසක් මට හිතෙන්නේ. ඒ කියන්නේ ඉන්නවා. හිතියට මේ තරම් මෙහෙම අල්ලගෙන යන්න පුළුවන් ශාස්ත්‍රය තුල. මේකේ මේ තරම් බැඳීමක් එක්ක යන්න පුළුවන්. තව කාලාන්තරයක් යන්න පුළුවන්. තව අවුරුදු 20ක් ඉන්න පුළුවන් වේද කියලා හිතා ගන්නත් බැරි. එහෙම එකක් තියෙනවා. දැන් ඉන්න සමහර අය ගත්තාම. ඒකට හේතුව ඒගොල්ලෝ තමන් සොයා යන්නේ නැතිකම. මේ මේක විෂයක්නේ. මේ විෂය තුල සොයා යන්නේ නැතිකම. නමුත් මාල්නියක්කා මේ විෂය තුල සොයාගෙන යාමක් කළා. මම හිතන්නේ මාල්නියක්කා එක වතාවකදී ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස් ඕස්ට්‍රේලියා බ්‍රිස්බේන් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ජජ් බෝඩ් එකටත් කතා කරලා තිබුණා මාල්නියක්කාට. ජජ් කරන්න කතා කරලා තිබ්බා. ඉතින් එහෙම යන්න අර ඔය කියන විවිධත්වයේ උපරිමේ ඕන දෙයක් කරගන්න පුළුවන් එහෙම කෙනෙක්. ඉතින් ඒ එතෙන්දී අර අනිත් නිලියොත් එක සම කරන්න යන එක තේරුමක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒ අයත් මේකේ යම්කිසි සේවයක් විශාල දෙයක් කරපු අය ඒගොල්ලෝ එක කැටගරිස් වල තමයි ඒගොල්ලෝ ඉතින් මම නෑ ඒක කරන්නේ නැහැ කියලා සමහර අය ප්‍රතික්ෂේප කළා.
මම ඒකට ආස නැහැ. ඒ වගේ මාළිනියක් එහෙම උනේ නැහැ. ප්‍රතික්ෂේප කරපුවා තියෙනවා. නැත්නම් නෑ එමට මාළිනියක් දෙපැත්තම බැලන්ස් කරගෙන මේ යුග ගණනාවක් මේක පවත්වාගෙන ආවා. එහෙම කරන්න නම් නිවියක් ඉතින් ආපහු බිහි වෙයිද කියලා මට නම් සැකයි. සිනමාව වෙනුවෙන්ම තමයි ජීවත් වෙන්නේ. ඔව් මේක එහෙම පේන්නේ නැති එකක් තියෙනවා කියන්නේ. මේක කිසිම කෙනෙක් නිකන් නැද්ද? කිසිමම කෙනෙක් පේන මානිකවත් නැද්ද? කිසිම කෙනෙක් නේද? වෙලාවකරි පේරමානකට එයි කවුරු. ආවත් මතක් කරලා අපිට කියන්න. මතක් කරලා කියන්න මෙන්න මෙයා නම් යයි කියලා. හරි අපි නැවතත් ලබා දෙනවා ප්‍රේක්ෂකයන්ට. ඊට පස්සේ අලුත් නිලියගෙන් මට බැනුම් අහන්නත් වෙනවා. ඔව් ඒ නිසා තමයි අර ලස්සනට ඒක නියම. හරි ඔබට අවස්ථාව. ඔව් සර්. අපි දන්නවා මාල්නී ෆොන්සේකා රංගවේදිනිය රංගනත්වයෙන් දායකත්වයේ සැපුවේ සෑම සිනමා කෘතියක්ම සෑම සිනමා නිර්මාණයක්ම ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරෙන් වැළඳගත්තා. එසේ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් වැළඳ ගන්න ඇයට බැඳෙන්න ඇය ළඟ තිබිච්ච සුවිශේෂ ගුණාංග මොනවාද? ඒවට හේතු මොනවාද? මම හිතන්නේ අපි මේ වෙනකොට ඒ සුවිශේෂී ගුණාංග අපි කතා කළා සෑහෙන්න මානියක්කගේ. ඒ ඔය අපි කතා කරපු ඒ ගුණාංග ගණනාවක් තියෙනවා. මම කියනවා නිහතමානීකම, සාමාන්‍ය ජීවිතයේදී තියෙන සරලකම, සහ විෂය තුළ තියෙන කැපවීම, ඒකට ගරුත්වය දැක්වීම, මේ කියන කාරණා සියලුම දේ ඒ සොයා යෑම මේවත් එක්කම තමයි මම හිතන්නේ ඒව ඔක්කොම සුවිශේෂී ගුණාංග මාළිනියක්කාගේ. දැන් අදට උනත් ගිහිල්ලා දැක්කොත් අර hinaව ඒ විදිහටම මාළිනියක්කා කතා බහ කරගෙන එහෙම ඉන්නේ. ඉතින් ඒකම තමයි ඉතින් ඒ සුවිශේෂී ගුණාංග අපි දකින්නේ. අපි දැන් මේ කතා කරපු ඔක්කොම දේවල් ටික මේ විශේෂයෙන්ම විෂය තුළ ඉවසීමෙන් මේක ප්‍රගුණ කරන් යන එක. ඔව් සහ මේ සිනමාවට අවශ්‍ය රූපය ඒ දෙවලුත් සමනක් කියන්නේ සෑහෙනම බලපාන දෙයක් නේ. විශේෂයෙන්ම ඔය ෆොටෝජෙනික් කාම මානියක්කගේ මම හිතන්නේ එහෙම ෆොටෝජෙනික් නිලියකට ඉතිස්සලා හිටියා ඒක මේ විචාරකයෝ සහ මේ සිනමාවේ සඳහන් කළා සන්ධ්‍යා කුමාරී. මොන ඇන්ගල් එකෙන් ගත්තත් කොහොම ගත්තත් ඒ බියුටි එකම තමයි ලස්සනයි. ඒක මානියකට හොඳටම පිළිලා තියෙනවා. කොයි පැත්තකින් කැමරාව දැම්මත් කොහෙම කළත් මේව කළත් මාළිනියක්කගේ ඒ ආකර්ෂණය ඒක නැති වෙන්නේ නැහැ. ඒ එහෙම තියෙන ගුණයක් තිබුණා. සන්ධ්‍යා කුමාරිත් එහෙම හඳුන්වපු නිලියක්. නමුත් මාළිනියක්කගේ ඒක නම් ඉතින් හිතා ගන්න බෑ. සර් එහෙම මත්තකම හිටින පින්තූරයක් හරි මොන හරි දර්ශනයක් හරි එහෙම දැන් එකක් නෙවෙයි ඉතින් ගොඩ ඒ වගේ ගොඩාක්ම දේවල් තියෙනවා. ගත්තාම මට හරි ආසයි මේ මාළිනියක්කගේ බඹරුව වෙත් එකේ රංගපෑම් වලට මම හරි ආසයි. මාළිනිගේ මේ අර විජේ කුමාරතුංගත් එක්ක ඒ තියෙන රංගපෑම අර මම හිතන්නේ මේ වැල්ලේ ඒක එතකොට ගාමිණී එක්ක නිදාණය කරපු ටික ඒ නිදාණය කරපු එක බැලුවොත් එහම අර කියන වගේ අධ්‍යයනය කරන අයට සුවිශේෂී දෙයක් වෙනවා. මොකද නිදාණය තුල ඇය මේ මේන්ටේන් කරගෙන යන ඩිසිප්ලින් එක කැරක්ටර් එක වටන්න නොදී කැරක්ටර් එකක් තියාගෙන ඒකත් ඒ ගුණාංගයේ තියාගෙන මේ හරිම සංයමයකින් ඒක මේ නිර්මාණය කරන විදිය අධ්‍යයනය කළ යුතු දෙයක් ඇත්තටම. මේ පතියාගේ ඔක්කොම ෆිල්ම්ස් ටික ස්ටඩි කරන එක වටිනවා. ඔව්. ඔය දැන් මම හිතන්නේ නිදාණය කියන්නේ මම හිතන්නේ අය ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 4ක් 5ක් 6ක් මේ වගේ කෙටි කාලයක් ඇතුළත ඇයට ලැබෙන මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ අධ්‍යක්ෂකවරයෙක් යට වැඩ කරන්න ලැබෙන. ඔව් ඒක විශාල මේ මම හිතන්නේ විභාගයක් කළා වගේ ඇති. මොකද අනිත් පැත්තෙන් ගාමිණී සර් ඉන්නේ. සාදටත් අපි ගැන කතා කරනවා කියන්නේ ඇය සමත්ති. ඔව්. ඒ කියන්නේ අය මුහුණ දෙනවා මේ ඒක අර ඒකවද වෙලාවකදී අර ඒක නම් මම දැක්කට පස්සේ දවසක කිව්වා මේ ගාමිණී සර් කිව්වා මාළිනියක්කත් කිව්වා තේ කෝප්පයක් ගෙනත් දෙනවා මාළිනියක්කා ගාමිණී ෆොන්සේකට කියන්නේ නැතුව සෙට් එකේ ගෙනාපු ගමන් තේ කෝප්පෙට ගහලා. ඒක ඇක්ට් එකේ රිහර්සල් එකේ කළා නැහැ. රිහර්සල් එකේ තේ කෝප්පේ මෙහෙම ගෙනත් දෙනවා. ගෙනත් දුන්නාට යා ප්‍රතික්ෂේප කරනවා. හරි මොකක් හරි එකක්. හැබැයි අර ගහන්න කියන ඒක අධ්‍යක්ෂකවරයයි ගාමිණී සර් තමයි කතා කරලා තින්නේ කියන්නේ නැතුව ගහමු කියලා. එතෙන්දී පොඩ්ඩක් බලන්න මේ ප්‍රතිචාර දක්වන විදිය. අර රියල් එක්ස්ප්‍රෙෂන්ස්. රියල් එක කියන්නේ දැන් වෙන එක්කෙනෙකුට නම් ඕක අයියෝ මොකද්ද මේ වුනේ වගේ මොකක් කරේ. නමුත් ඇය අර අවස්ථාවේ ඉන්නවා. ඒක කලයි කියලා ඒක කවදාවත් තමාගේ රංගපෑමට ඒක ඩිස්ටර්බන්ස් එකක් කරගත්තේ නැහැ. බාධාවක් කරගත්තේ නැහැ. ඒ අවධානය තියාගන්න යන එක. දැන් ඒ වගේ තැන් ගොඩක් තියෙනවා ඉතින්. ඔව් දැන් එහෙම කියනකොට දැන් අර දේවල් මතක් වෙනවා අපිට. මේ දැන් ඔය
ඉන්දීය සිනමාවය භාෂෙන් සර් ලංකාවේ මුල් නිලියොන් ඒ වගේ එන්නේ ඒ වගේ හැබැයි මාළි අක්කා කියනකොට තේ ඉන්දියානු අභ්‍යාසයේ තියෙන අපේ ආభాෂය ටිකක් පොඩ්ඩක් අපිට තිබ්බා. ඔව්. පසු කාලීනව ඇය විසින් ඒක ඇගේම ආරයක් බවට පත් කරගත්තා. ඔව් ඒ ගැන දැන් ඔය ඒ කාලේ ප්‍රබල විචාරකයෙක් ඉන්නවා මේ විලේගොඩ. ඔව් ජයවිලාල් විලේගොඩ. විලේගොඩ ඉතින් ඇය ගැන ඔහු කියනවා මේ ප්‍රසන්න පෙනුම සහ මේ සෞම්‍ය කතාබහ කියන එක කියන්නේ සුවිශේෂී ඇයව විශේෂ කළ දක්වන්න සහ ඇය ගැන ලියලා තියෙන කෙනෙක්. ඇය ගැන හොඳ කමෙන්ට් එකක් විදිහට ඒක දීලා තියෙනවා. ඉතින් මම හිතනවා අර කියපු දෙයට එකතු කරොත් ඒක හොඳයි කියලා. මේක විශේෂ වෙන්න යන තව කාරණාවක් හින්දා. ඒ කියන්නේ විලේගොඩ කියන්නේ දකුණු ඉන්දියානු සිනමා හිටියෝ නිලියන්ව ගොඩක් ජයවිලාල් විලේගොඩ කියන්නේ මම හිතන්නේ නළු නිලියෝ හරිම බය මිනිස්සෙක්. ඒ කියන්නේ ਵਿਚාරය කියන්නේ යා ඉවරයි. ඉතින් ආයි ගොඩ නැගෙන්න බැරි වෙන්නම කුඩු කරලා දානවා ඕන එකක්. ඒ කියන්නේ හරි සාධාරණ මේ ਵਿਚාරයක් තිබුණේ. ඉතින් එතෙන්දී ඒක ජය ගන්නවා කියන්නේ ඉතින් ලොකු දෙයක්. මේ අපි දැන් මහේන්ද්‍ර පෙරේරා කියන චරිතයට මාල්ලිව හම්බෙන අත්දැකීම් එක දැන් කතා කරන්නේ. එතකොට දැන් ඔබට අපි ටිකක් එතනින් එහාට ගිහලා දැන් අපි රංගන ශිල්පිනියක් විදිහට නෑ ඒව දැක්කේ. එතකොට ඔබ එක තැනකදී සඳහන් කරා මේ හොඳ හදවතක් තියෙන්න ඕනේ. හොඳ ගුණධර්ම තියෙන්න ඕනේ. දැන් ඔබට හමු වෙච්ච අත්දැකීම් වලදී අර අපි ගමුකෝ මේ රංගන ශිල්පිනියට එහා කියලා මේ සාමාන්‍ය කාන්තාවක් කියන තැනට ඇවිල්ලා මේ ඔබේ අත්දැකීම් එක කතා කරනකොට ඔබට ඈ ගැන මොකද හිතෙන්නේ? අර ගරුත්වය කියන එක එදා ඉඳන් මේ විදිහට මේක වගේම තියෙනවා. නමුත් මාල්නි අක්කා මට මතකයි මම නාවින්නේ වැඩමුළුවක් කළා වර්ක්ෂොප් එකක් ඒක අවුරුදු 3ක් විතර කළා. නල්ලිලිය වගේක් එතන ට්‍රේන් වුණා කියන්නේ මම බිහි කළා. ඒතකොට මාල්නි අක්කා පෞද්ගලිකව ඇවිල්ලා මට හම්බෙලා කතා කරලා යම් දේවල් මේ විෂය පිළිබඳ කතා කරලා තියෙනවා මාත් එක්ක. ඊට පස්සේ ඇය සමහර අලුතෙන් එන අයව මේකට යොමු කරලා යන්න මෙතනට මේක ඉගෙන ගන්න. මෙහෙම එහෙම උදාහරණ තියෙන අද ශේෂ්ත්‍රයේ මේ ඉහළින් ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. මටත් මම නම් මතක නෑ සමහරවිට. ඉතින් මාල්නි අක්කාට එහෙම කරන්න උවමනාවක් තිබ්බේ නෑ. තකාණියක් මාව හොයාගෙන නාවින්නේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා මාත් එක්ක කතා බහ කරලා මේ විෂය පිළිබඳ මේ උගන්වන දේවල් ගැන කතා කරලා එහෙම ඇවිල්ලා යා දන්න අයව ගෙනල්ලා යොමු කරලා මෙතන මෙයාව ට්‍රේන් කරලා දෙන්න මෙයාව ට්‍රේන් කරන්න මෙහෙමයි කියලා අර දැන් ඇත්තට මාල්නියකට ඒක නොකර ඉන්න තිබ්බනේ නේ. නමුත් විශේෂ තියෙන ආදරය සහ අවංකකම සහ සරලකම ඒකත් එක්කම තමයි මාල්නියක මම ගාවට ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ. මටම හිතා ගන්න බැරුණා මාල්නියක මම ගාවට ඇවිල්ලා කතා කරනද මේ මගේ ගාවට ඇවිල්ලා කතා කරනවානේ මේක ගැන. මේ විෂය ගැන කතා කරනවානේ කියලා. ඉතින් ඒක මට අර ගරුත්වයේ තියෙන ගරුත්වය තව 10 ගුණයකින් වැඩි වුණා. මොකද මාල්නියකට අවශ්‍යකමක් තිබුණේ නැහැ. මම ගාවට නාවින්නට ඇවිල්ලා මෙන්න මේමයි කියලා මේක ගැන කතා කරලා යන්න. නැත්නම් ඒ වෙනකොට මාල්නියක් අයිතින් පරිමේටම ගිහිල්ලා ඉන්නේ. ආයි තව ඉතින් ඕනේ නැහැ වගේ. නමුත් ඒ තියෙන උනන්දුව සහ ඒ අවංකකම දැන් ඊළඟ පරම්පරාවේ කාවරිත් මේ හදා ගන්න තියෙන ඒ අවංකකමේදී මාල්නියක් අය උමුණාවෙන් ඇවිල්ලා කතා කරපු ටිකටම සදාකාලික ඉතින් ගරුත්වයක් තියෙනවා ඉතින් මාල්නියක්කට. ඉතින් අද අපිත් එක්ක එකතු වුණු ප්‍රවීණ කලාකරු මහේන්ද්‍ර පෙරේරා මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම ලොකු ආඩම්බරයක් සන්තෝෂයක් තියෙනවා මාල්නි අක්කා වෙනුවෙන් මෙහෙම හරි කතා කරන්න මේ අවස්ථාව ලැබිච්ච එක ගැන. ඒක හඳ නාලිකාවට බොහොම ස්තුතියි. මොකද ඒක සදාකාලික මතකයක් මාල්නි අක්කා ගැන මෙහෙම කතා කරන්න හම්බෙච්ච එක ගැන. මෙච්චර වෙලාවක් කතා කරපු පළවෙනි අවස්ථාවද කොහෙද? නෑ අපි ප්‍රේක්ෂකාගාරය ගැන මතක් කරමු. ඔව් මේ වෙනකොට අර කිව්වත් වගේ අපි වේදිකාවක් වෙලා තියෙනවා මාල්නි ෆොන්සේකා අපේ ආදරණීය රංග වේදිනිය ගැන කතා කරන්න මේ පුරාවෘත්තය කියවන යන ගමන් අපි සූදානම් වෙලා ඉන්නවා ඔබගේ අදහස් අපිත් එක්ක එකතු කරගන්න මේ වගේ ප්‍රේක්ෂකාගාරයක් මගින්. ඉතින් අද අපිත් එක්ක එකතු වුණේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය හා සිද්ධාන්ත අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා අපිත් එක්ක මේ විදිහටම එකතු වෙන්න ඉදිරියේදී. රචින හෙළ නිලි පුරාවෘත්තය කියවීමේ සමාරම්භය දවස අපි සූදානම් කරා ඇය වෙනුවෙන් ආදරය කරන මාල්නි ෆොන්සේකා අපේ ආදරණීය රංගවේදිනියට ආදරය කරන ඔබ වෙනුවෙන් සමරුවක් අත්සන් කරන්න. ඉතින් මේ වෙලාවේ අපි සූදානම් අපිත් එක්ක එකතු වෙච්ච සම්මානනීය මහේන්ද්‍ර පෙරේරා අපේ ආදරණීය රංගවේදියාට ඒ අවස්ථාව ලබා දෙන්න.
ඉතින් අපි සූදානම් ඔබේ සබුගන්න ඔබට ආයිත් මතක් කරනවා පොප්කෝර්න් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අපේ WhatsApp group එකත් එක්ක Facebook group එකත් එක්ක Facebook page එකත් එක්ක එකතු වෙන්න ඔබට සියලුම විස්තර අපි description එකේ සඳහන් කරන්නම්. ඉතින් එසේනම් ඔබට සුබ දවසක්. රචින හෙළ නිලි පුරාවෘත්තය කියවීම